වලලුව විට පැහැසර අරුණ කලා මහෝත්සවය පසුගියදා වලල්ලා විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වින. ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශය වලල්ලා විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වලල්ලා විට සංස්කෘතික බල මණ්ඩලය ඒකරාශීව මෙය සංවිධානය කෙරුණා. ප්‍රවීණ ගීත රචක ධම්මික බණ්ඩාර මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වින. කොළඹ මාලිගාතැන්න ශ්‍රී බෝධිරාජාරාම විහාරය වලල්ලා විට ශ්‍රී සුවිසුද්ධාරාම යන උභය විහාරාධිපති අතිපූජ්‍ය උවතැන්නේ සුමන ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු නියෝජ්‍ය ලේකකාධිකාරී ගලපිටගල විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය විමල ස්වාමින්ද්‍රයන් වහන්සේ රාජ්‍ය නිලධාරීන් අවට පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් කලාවට හිත ඇති ප්‍රදේශවාසී ජනතාව ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් මෙම මහඟු අවස්ථාව සඳහා සම්බන්ධ වී සිටියා. ප්‍රාදේශීය මට්ටමින් ජයග්‍රහණය කරන ලද ජයග්‍රාහක ග්‍රාහිකාවන් හට ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරුණා. दिव्यांजलि सितुली प्रबोधिनी गणकाधिकारी तुम्हें दावत अभी साथ के पत्र प्रधान एक आराधना करना उन्होंने रवि प्रभात रवि අපිට රවි වමතු වුණත් මෙතන කාට අමතක වුණත් ධම්මික බණ්ඩාරයන්ට රවි අමතක නැත. එයයි විශේෂත්වය. මා දකින සහෘද කෙනෙකු හැටියට හද සංවේදී දැවැන්තෙක් වන ධම්මික බණ්ඩාරට රවි නොවන අමතක නම් ඇයි අපිට රවිව අමතක වෙන්නේ? ඉතින් අද ඇත්තටම අවංකව කියනවා නම් මම ආවේ ADOBS එක වෙනුවෙන් නෙවෙයි. මම ආවේ රවි වෙනුවෙන්. කියන්නේ සමහරවිට ADOBS එකෙන් කතා කරා නම් නොඑන්න ඉඩ තිබුණා. රවි අපිට සහෝදරයෙක්, මිත්‍රයෙක්, යාළුවෙක්, රසවතෙක්. එයාගේ වැඩකට නෙමෙයි මේ අහල පහල කෝකට ආවත් රවි යන්තයි එතන හිටියා. ඒක හරි ශක්තියක්. ඒ ගෞරවේ අපි උඩ දෙන්න ඕනේ. රාමනිදාරි මාත්‍රුණි ඒ අපි යාළුවේ කලාකෘතියකින් පොඩ්ඩක් ඔළුව අත ගන්නවා වගේ මේ දරුණු සතා මෙල්ල කරන්න පුළුවන්. අපි දුමු අකුරු දන්නේ නැති මිනිස්සු විදියා වේගාන්වල රාම් බණ්ඩලා පුංචි බණ්ඩලා හීන් එතන රාම්මැණි කියලා. රාම් බණ්ඩ රන් එතනට කැමති. රන් එතන රම් බණ්ඩට කැමති නෑ. රන් එතන කැමති හීන් බණ්ඩට. දැන් රන් එතන යම් කිසි දවසක හීන් බණ්ඩත් එක්ක දීගේ යනවා. එහෙම නැත්නම් සහේ යනවා. එහෙම නැත්නම් හීන් බණ්ඩව බඳිනවා. ඒක රම් බණ්ඩට දුකයි. දැන් රම් බණ්ඩ කොහොමද දුක පාලනය කරගත්තේ? ඒකම ගැමියෝ කවියකින් ඒක පාලනය කරගත්තා. අපේ ජනකවි සාහිත්‍යයේ එවැනි කවි ගොඩාක් තියෙනවා. අපි එක කවියක් මතක් කරමු. ඒ මට පුළුවන් හැටියට කියන්නේ මම ගායකයෙක් නෙමෙයි. බලන්න මේ ජනකවිය. ඉරචත් හොරෙන් ඉර මුදුනින් ගිරා ගියා සඳටත් හොරෙන් සඳ මුදුනින් සාරුගියා මලටත් හොරෙන් මල මුදුනින් බමරු